අපි අද ධාතු කැට ආශ්‍රිත ගැටලුවක් විසඳමු. ඔයාලට පේනවා අපිට රූප සටහනක් දීලා තියෙනවා. ධාතු කැටයක් 4 වරක් පෙරළු විට පෙනෙන ආකාරය. ඊට පස්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා 6ට විරුද්ධ පැත්තේ ඇති සංඛ්‍යාව කුමක්ද කියලා. මේ වගේ ගණන් වලදී අපිට ධාතු කැටයක් 3 වරක් හෝ 4 වරක් පෙරළු ආකාරයක් දීලා ඒක එක පැත්තකට විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව හෝ අකුර තමයි ගොඩක් වෙලාවට අහන්නේ. මේ ගානේ ඔයාලට පේනවා මේ ධාතු කැටයක තියෙන මුහුණත් 6යිනේ. ඒ මුහුණත් 6 එකේ ඉඳන් 6 වෙනකන් තමයි අංකණය කරලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන එක සංඛ්‍යාවක් තියෙනවා, දෙක තියෙනවා, 3, 4, 5, 6. එතකොට ඒ තියෙන සංඛ්‍යා ටික පිළිවෙලට මේ මම පල්ලෙහායින් ලියලා තියෙනවා වගේ ලියා ගන්න. අපිට හොයන්න ඕනේ 6 නම් ඊට ඉදිරියෙන් තියෙනවා 1, 2, 3, 4, 5 කියලා. ධාතු කැටයක අනිවාර්යයෙන්ම අපිට එක්වරක් පෙරළුව විට පේන්නේ මුහුණත් 3යි. මුහුණත් 3ක් අපිට පේන්නේ නැහැ. එතකොට අපිට මේ පේන මුහුණත් 3 තුල දැන් අපි 3ට විරුද්ධ පැත්තේ හොයනවා කියලා හිතන්නකෝ. මේ පළවෙනි කැටය දිහා බලන්න. 3ට විරුද්ධ පැත්තේ හොයනවා නම් අනිවාර්යයෙන් මේ පේන මුහුණත් 3 තුලින් 6වත් 2වත් විරුද්ධ පැත්තේ තියෙන්නේ නැහැ. 2ට විරුද්ධ පැත්තේ හොයනවා නම් 3වත් 6වත් විරුද්ධ පැත්තට එන්නේ නැහැ. එතකොට අපි මේ ගානට අනුව අපි 6ට විරුද්ධ පැත්ත හොයන විදිය බලමු. ඉස්සලාම 6 අපි මේ විදිහට පිළිවෙලට 6 හොයන්න ඕන එක නිසා 6 ඉස්සෙල්ලා ලියාගත්තා. ඊට පස්සේ 1 2 3 4 5 ඉතිරි සංඛ්‍යා ටික ඉදිරියෙන් ලියාගත්තා. දැන් අපිට අදාළ නැති සංඛ්‍යාව කපලා අයින් කරගමු. ඉවත් කරගමු. මේකේ 6ත් එක්ක 3යි 2යි පේන්නේ නැහැ. එහෙනම් අපි 3යි 2යි ඉවත් කරගමු. එතකොට මෙතන 6ට විරුද්ධ පැත්තේ 2යි 4යි එන්නේත් නැහැ. එතකොට 4ත් අයින් කරගන්නවා. ඊළඟ කැටයට ගියාම 6ට විරුද්ධ පැත්තේ 5යි 4යි එන්නේත් නැහැ. එතකොට 5ත් අයින් වෙනවා. එතකොට අපිට 6ට විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව 1 කියලා තීරණයකට එන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගානට අනුව 6ට විරුද්ධ පැත්තේ ඇති සංඛ්‍යාව 1. මේ වගේ තව ගානක් හදමු. මෙන්න මේ ගාන ගමු. දැන් මේ වගේ ගානක් දුන්නාම අපිට වැඩිපුරම තියෙන සංඛ්‍යාව හොයලා යනවා නම් අපිට ගාන හදන්න පුළුවන්, කාලය ඉතිරි කරගන්න පුළුවන්. දැන් මේ ගානෙත් දීලා තියෙන්නේ 1 ඉඳන් 6 වෙනකන් අංකණය කරපු ධාතු කැටයක් දීලා 4ට විරුද්ධ පැත්තේ ඇති සංඛ්‍යාව අහනවා. දැන් අපි ඉස්සෙල්ලාම 4නේ හොයන්න ඕනේ. 4 හොයන්න යන්කෝ කියලා 4 හොයන්න කිව්වොත් 4ත් එක්ක විරුද්ධ පැත්තේ පළවෙනි කැටේ තුල නෑ අංක 4. දෙවෙනි කැටේ තියෙනවා. හරි විරුද්ධ පැත්තේ 3යි 5යි එන්නේ නෑ. හරි 3යි 5යි අපි අයින් කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි කැටයට ගියාම 4 ආපහු තියෙනවා. දැන් 4ත් එක්ක 3යි 2යි එන්නේ නැහැ. එහෙනම් මේ දෙකත් අයින් කරගන්නවා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා 4ත් එක්ක එන්නේ 1ද 6ද කියලා. එතකොට ඒ නිසා මේ 4 හෙව්වා කියලා අපිට හරියට උත්තරයක් ගන්න බෑ. අපිට ප්‍රශ්නයක් එනවා 4ට විරුද්ධ පැත්තේ 1 දෙන්න පුළුවන් 6 දෙන්න පුළුවන් කියලා. අපි දැන් මේක වැඩිපුරම පේන සංඛ්‍යාව 3 හොයලා ඊට පස්සේ 4ට හොයන්න ගියොත් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. දැන් අපි 3 හොයලා යන්කෝ. දැන් 3 එක විරුද්ධ පැත්තේ 5වත් 1වත් එන්න බෑ කියන නිසා අපි මේ සංඛ්‍යා දෙක අයින් කරගමු. 5 ඉන්නෙත් නැහැ 1 ඉන්නෙත් නැහැ. ඊට පස්සේ 3ත් එක්ක විරුද්ධ පැත්තේ මේ දෙවෙනි කැටයට ගියාම අපිට 3ත් එක්ක විරුද්ධ පැත්තේ 4යි 5යි දෙකම එන්නේ නැහැ. ඒකට 4ත් අයින් කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි කැටට ගියාම 3ත් එක්ක 2වත් 4වත් දෙකම එන්නේ. දෙකත් මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ මේ කැටයට ගියාම 4 වෙනි කැටයට ඒකෙත් අපිට පේනවා 3ත් එක්ක 2යි 1යි දෙකම එන්නේ නැහැ. එතකොට 3ත් එක්ක එන සංඛ්‍යාව 6. 3ත් එක්ක එන සංඛ්‍යාව 6 කියලා හොයාගත්තට පස්සේ අපිට තීරණයක් ගන්න පුළුවන් 4ත් එක්ක එන්නේ අනිවාර්යයෙන්ම 1 කියලා. මේකදී අපි ඉස්සෙල්ලාම 3 හොයාගෙන ගියා නම් අපිට 3ත් එක්ක 6 කියලා පිළිතුරු හොයාගෙන ගියා නම් අපිට පුළුවන් 4ට එන්නේ 1 කියලා තීරණයකට එන්න. එතකොට මේ ගානේදී අපි ඉස්සෙල්ලාම 3 හොයාගෙන 4ට ගියා නම් අපිට ටයිම් එක ඉතිරි වෙනවා. අපි තව ගානක් බලමු. මේ ගාන. මේ ගානේ ඔයාලට පේනවා A B C D E F කියලා අංකණය කරලා තියෙන්නේ අක්ෂර වලින්.
එතකොට අපෙන් අහලා තියෙනවා F විරුද්ධ පැත්තේ තියෙන අකුර කුමක්ද කියලා. එතකොට ඔයාලට අර කලින් කිව්වා වගේ F එක මේ කැටේ පෙළලා අපිට පේන පැති තුන තුල. දැන් F එක කීයටවත් Aවත් Dවත් වෙන්න බෑ. එතකොට Aත් අයින් කරගමු. D වෙන්නෙත් නෑ Dත් අයින් කරගන්නවා. ඊට පස්සේ අපිට F එක C E දෙකම එන්නේ නැහැ. ඊට පස්සේ Cත් අයින් කරගන්නවා Aත් අයින් කරගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම F එක එන්නේ විරුද්ධ පැත්තට. එන්නේ B. මෙන්න මේ වගේ කාණක් විසඳ ගන්න ඕන ඔය විදිහට. ටයිම් එක ඉතිරි කරගන්න නම් මම අර කිව්වා වගේ වැඩියෙන්ම ඔයාට පේන සංඛ්‍යාවේ ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ ගානක අපිට ගාන හදන්න යන ටයිම් එක පොඩ්ඩක් ඉතිරි කරගන්න. මෙන්න මේ ගානේ හැදුවා වගේ.